හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද මම වෙනස් දෙයක් කරන්න තමයි යන්නේ. ඒ තමයි මගේ YouTube channel එකට මම කරන පළවෙනි voice video එක. ටිකක් බයයි වගේ වුණාට ඔයාලත් එක්ක මේ වගේ දේවල් බෙදා ගන්න මම හරි ආසයි. ඉතින් මේ පාර වෙසක් එකට මමම හදපු වෙසක් කූඩුවක් තමයි ඕගොල්ලන්ට මේ පෙන්වන්න යන්නේ. තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුදුවීම පිරිනුවම් පෑම යන තෙමගුල සිහිපත් කරලා තමයි ලෝකයම ආලෝකමත් කරන්නේ ලොකු ශ්‍රද්ධාවකින්නේ. ඉතින් ඒ ආලෝක පූජාවට එකතු වෙන්න. අපි ගෙදරදීම හදන මේ කූඩුවට පුළුවන් අපේ හිතේ තියෙන භක්තිය වගේම නිර්මාණශීලීත්වය ලස්සනට පෙන්වන්න. යාළුවනේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේ වෙසක් එකට අපි පරිසරය ගැනත් හිතමු නේද? ප්ලාස්ටික් රිබන් හෝ ප්ලාස්ටික් අලංකාර වෙනුවට ස්වභාවික දේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ. පරිසරය ආරක්ෂා කරන එකත් පින්කමක්නේ. අපි බුද්ධාලම්බිත පීතියෙන් පරිසරයටත් ආදරය කරලා මේ පාර වෙසක් එක සමරමු. වෙහෙස දරා සරණ දනා සුවය සොයා දැවෙන දනා දැවෙන සමා දැලුණු සිතින් සසර දුකින් කුළුණු දමින් එතෙර කරන් නොතිර ලොවේ මායාවේ සතිය සුවේ සාදාදේ සතිය සුවේ සාදාදේ සුදු නිලුමක් පෙනි සිහිලෙන් දෝවා කරුණාමෙන් ගුණ සිත් පුරවා ලෝතුරු මම දහරේ ගිලිලා සාදු වදින් හිමි සිරස නමා සාදු වදින් හිමි සිරස නමා ලොව පහදා දෙරණ අරා එළිය කළා අනද දෙරුම් නොකළ වදන් පෙරමි බුදුන් ළඟමදන් නොයනු මැනේ පිලොව සලා බෙදනු මැනේ සුවය සදා සතිර සුවේ සාදාදේ සතිර සුවේ සාදාදේ සුදු නිලුමක් පෙනි සිහිලෙන් දෝවා කරුණාමෙන් ගුණ සිත් පුරවා ලෝතුරු මම දහරේ ගිලිලා සාදු වදින් හිමි සිරස නමා සාදු වදින් හිමි සිරස නමා
දහරේ ඉතින් ඔන්න මගේ පළවෙනි වොයිස් ඕවර් එකත් ඉවරයි. ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ පාර ගෙදරදීම වෙසක් කූඩුවක් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න හොඳේ. හැමෝටම පින්බර සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා.